Hey guys, welcome to our channel. I'm PV. අද අපි බෑන්ක් එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි ඉතින් අපි ප්ලෑන් කරන දේවල් හැමදාම හරියන්නෙත් නෑනේ. ඒ වැඩේ කරන්නේ නෑනේ closed. ඇත්තටම කිව්වොත් අද දවස අපි හිතාගෙන හිටපු කිසිම දෙයක් හරි ගියේ නැති දවසක්. අපි එනම් වැඩි කියවන්නේ නැතුව බලමු අද මොකද උනේ කියලා. මේ තියෙන්නේ අද ෆිට් චෙක් එක. දැන් ඉතින් කියන්නේ එපා ෂර්ට් එක අයන් කරලා නැහැ කියලා. ඇඳුම් අයන් කරනවා කියන්නේ මහා කම්මැලි වැඩක්. කාටද අනේ ඔයාට වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ මං අද යන්න කලින් පොඩි බඩගින්නට කන්න ගත්ත ස්නැක් එක. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේකේ නම මේ ප්ලම් එකක්. අපි දැන් මේ ඉන්නේ ඩඛව් වල. අපේ ගෙදරින් ඉඳන් ට්‍රේන් එකේ යනවා නම් ස්ටේෂන්ස් 3යි. හරිම ළඟයි. හැබැයි මම මේ පළවෙනි වතාවට තමයි මේ පැත්තට ආවේ. දැන් ඉතින් මේ ටවුන් එකේ ලස්සන බල අපි බෑන්ක් එක පැත්තට තමයි මේ යන්නේ. බෑන්ක් එකට ගියේව නම් මම මොකුත් රෙකෝඩ් කරේ නෑ. හැබැයි අපි කිය ගමන් වගේම ආයෙ හැරිලා ආවා. ඒ අය කියලා මම පස්සේ කියන්නම්කෝ. අපි දැන් බෑන්ක් එකේ ඉඳලා ආපහු ඇවිල්ලා කොෆී ගත්තා. කොෆී එකෙන් සප්පායම් වෙන බලද්දී මට මිල්ක් නොදා තමයි එතන ගෑණි ඔන්න ඕක දීලා තියෙන්නේ. මෙහෙම දෙයක් නම් කවදාවත් මට වෙලා නෑ. ඒකේ මිල්ක් නෑ කියලා මං දැක්කෙත් නෑ. මොකද උඩ ෆෝම් එක තිබුණ නිසා මං ඒ ගැන වැඩි බලන්න ගියේ නෑ. මේ වගේ බ්ලැක් කොෆීස් මං තියා මට බල්ලෙක් හිටියනම් ඌ බොන්නෙත් නෑ. අද අපි ආවේ බෑන්ක් එකට යන බෑන්ක් මේ මට තාම account එකක් නෑ. බෑන්ක් account එකක් හදන්න තමයි ආවේ. ඉතින් ඒ උනාට මේ එතන ගියාට පස්සේ කිව්වා මේ කලින් එනවා නම් අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න ඕනේ කියලා. ඉතින් අපි ටිකක් පරක්කු වෙලත් ගියේ. ඉතින් එනකොට ඒ එතන හිටපු කෙනා කිව්වා මේ ඔන්ලයින් ඔක්කොම හදන්න. ඊට පස්සේ ඔන්ලයින් හදලා ඇවිල්ලා එතනට પાස්පෝර්ට් එකයි තව ID එක ගෙනත් පෙන්නන්න එච්චරයි මේ ඕනේ. ඊට පස්සේ 5 minutes යන්නේ ඒක හදලා දෙන්නම් කොටක් ගාලා. ඉතින් දැන් ඒ වැඩේ කරන්නේ නෑනේ. ඒ නිසා අපි මේ දැන් අපි ඇත්තටම ඉන්නේ ඩඛව් වල. මේ හරිය තියෙනවා පොඩි පැලස් එකක්. ඉතින් මේ දැන් මේ ප්ලෑන් කරලා දැන් මේ කොෆි එකකුත් අරගෙන අපි හිතුවා ඒ පැත්තට යන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු. එහෙම ලොකු පැලස් එකක්ද මොකද්ද කියලා අපි මොකුත් දන්නේ නැහැ. ඒ පැත්තට ගිහිල්ලා බලමු. හොඳම වැඩේ කියන්නේ ඒ මෝඩ කොෆී එක මම දන්නේම නැතුව මගේ ඇඟෙත් හැලිලා. සුදු පාට ඇඳුමක් ඇඳුත් විතරයි කෑමක් වුණත් අපේ ඇඟේ හැලෙන්න බලන්නේ. කොහොම හරි මං අර කලින් කියපු පැලස් එක පැත්තට අපි ගියා. මේ ටවුන් එක ඇත්තටම හරිම ලස්සනයි. අපේ ගෙවල් ළඟ පාතට වෙන්න මෙහෙම තැනක් තියෙනවා කියලා නම් අපි කීයටවත් හිතුවේ නෑ. මේ ටවුන් එකේ තියෙන්නේ පරණ වයිබ් එකක්. අනික පොඩි කැෆේස් එහෙම ගොඩක් තියෙනවා. මට කලින් කොෆි එක සෙට් වුණේ නෑනේ. ඒ නිසා මෙන්න මේ අපි යන මඟ හම්බුන ලස්සන කැෆේ එකෙන් හස්බන්ඩ් මට කොෆි එකක් අරන් දුන්නා. එතන මේ එක ජාතිය කුකීසුත් තිබ්බා. ඉතින් මගේ පෙරේතකම වැඩි වෙලා මේ වගේ එකකුත් මට අරන් දෙන්න කියලා කිව්වා. අන්න අර පොඩි හાર્ට් තියෙන කුකී එකක් තමයි මං ගත්තේ. ක්‍රිස්මස් එකටත් දැම්මම එක ජාතිය චොක්ලට් එහෙම දාලා. ඔය ඈතින් පේන්නේ අපි යන පැලස් එක.
මේ තියෙන්නේ මං ගත්ත කුකී එක. එක මාර රසයි. මං එක්ස්පෙක්ට් කරපු නැති විදිය ෆ්ලේවර් එකක් තමයි ඒකේ තිබ්බේ. අර ගී බිස්කට් කියලා જાතියක් තියෙන්නේ. අපි චූටි කාලේ නම් ඒවට කිව්වේ ඥාන කතා කියලා. ඉතින් අන්න ඒ රසම තමයි මට මේ කුකී ගෙනුත් ආවේ. මට ඒ වෙලේ මාර නොස්ටැල්ජික් ගතියක් දැනුණා. ඔන්න මෝඩ කොෆි එක මට කරපු වැඩේ. පොඩි හිල් එකක තමයි මේ ඩකව් පැලස් එක තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් උඩට නගින්න තියෙනවා. ඩකව් පැලස් එක මෙඩීවල් කැසල් එකක්. ඒක තමයි මේ පස්සේ පැලස් එකක් විදියට ට්‍රන්ස්ෆෝර්ම් කරලා තියෙන්නේ. මේ බිල්ඩිං එකේ මුලින් සෙක්ෂන්ස් 4ක් තිබිලා තියෙනවා. හැබැයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ එකයි. මේකේ හිස්ටරි එක ගැන බැලුවාම 1100 දී වගේ තමයි මේ ඩකව් කැසල් එක මුලින්ම බිල්ඩ් කරලා තියෙන්නේ. හැබැයි 1546 ඉඳලා 1577 දක්වා තමයි මේ මොඩර්න් කැසල් එක බිල්ඩ් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන මැප් එකක්. මං ඉතින් මේ දුවන්නේ ලස්සන වීව් එකක් තියෙනවා කියලා දැක්ක නිසා. ඇත්තටම අපි එක්ස්පෙක්ට් කරපු නැති විදිය ලස්සන වීව් එකක් තියෙන තැනක් තමයි මෙතන. මියුනික් වල ගොඩක් තැන් මෙතෙන්ට පේනවා. අපේ ගෙදරට මෙච්චර ළඟ මේ විදිහේ හිල් එකක් තියෙනවා කියලාවත් අපි කලින් දැනන් හිටියේ නෑ. අපි පැලස් එකට ආවා. මෙතන පැලස් ගාඩන් එකට. මෙතන මාර ලස්සනයි view එක. මාර ලස්සනයි. එහා පැත්ත ගොඩාක් දුරට පේනවා. ඉතින් අපි මෙතනින් ඇහුවා මේ කොහොමද ඇතුළට යන්නේ කියලා. ඩෙස්ක් එකක් එහෙම නැහැ. මෙතන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒ රෙස්ටෝරන්ට් එකේ කෙනා කිව්වා 2ට තමයි ඕපන් කරන්න කියලා. ඉතින් අපිට තව ටිකක් වෙලා මෙතනට වෙලා ඉන්න වෙනවා. අපි රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා බැලුවා. අද පැලස් එක ක්ලෝස්ඩ්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ අද කොන්සර්ට් එකක් තියනවලු. ඉතින් කොන්සර්ට් එක නිසා මේගොල්ලෝ අද ක්ලෝස්ලු. ක්ලෝස් කියලා එහෙම තිබුණේ නැහැ. ඉතින් මේ අනිත් එක තමයි කවදා ඕපන් කරන්න කියලා අහුවම කිව්වා අර පියානෝ එකක් තියෙනවා කිව්වා. ඉතින් ඒක කවද්ද දන්නේ නැහැ කිව්වා මේ ඒගොල්ලෝ ගෙනියන්නේ. ඉතින් ඒ නිසා ඕපන් කරන්න දවසක් දන්නේ නැහැ කිව්වා. ඉතින් ඕක තමයි උමි. අපිට ඉතින් අද පැලස් එක බලන්න වෙන්නේ නැහැ. හැබැයි මේ අනිත් පැත්තේ තියෙන එක ගාඩන් එකක්. ගාඩන් එකට යන්න පුළුවන් කිව්වා. අපි ගාඩන් එකට ගිහලා බලමු. ඒක ලොකු ගාඩන් එකක්. බලන්නකෝ. මේක කොල තිබ්බනම් කොහොමද? මේ ගාඩන් එක සමයකේ නැත්තම් ෆෝල් එක මුල වගේ ගොඩක් ලස්සනට තියෙන්නේ නැති කියලා අපිට හිතුණා. මොකද දැනුත් මෙතන ගස්වල කොළ නැති වුණාට හරි ලස්සනට තියෙනවා.
මේ වෙලාවේ මෙතන වෙඩින් ෂූට් එකකුත් යනවා. ගාඩන් එක ෆ්‍රී නිසා වෙඩින් ෆොටෝ ෂූට් කරන්නත් ගොඩක් කට්ටිය මෙතනට එනවා ඇති. මෙතන ඉන්නකොට නම් වෙනම විදිය ෆීලිං එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මං දුවනවා වැඩි කියලා? ඊට පස්සේ අපි පාසිං වලට ආවා. මෙතනට එද්දී අපි එනවා කියලා දැනගෙන මේගොල්ලෝ මෙතන එළිය වින්ටර් බාර් එකකුත් දාලා. ඇතුළෙත් ක්‍රිස්මස් වලට ලස්සන බඩු පුරවලා. දැන් නම් යක්කු දෙන්නෙක් කන්න බඩගිනි නිසා අපි බලලා ඉතින් මෝල් එකේ තායිද මන් දන්නේ රෙස්ටොරන්ට් එකකට ආවා. මං ගත්තේ චිකන් ෆ්‍රයිඩ් රයිස්, හස්බන්ඩ් ගත්තේ නූඩල්ස්. එයාගේ නූඩල්ස් එක නම් හොඳට තිබ්බා. මගේ එක නම් මට සෙට් වුණේ නෑ. අද නම් මගේ දවස නෙමෙයි. ඔක්කොම කෙලවෙනවා. හෙට අපේ වෙඩින් ඇනිවර්සරි එක. ඒ කියන්නේ නොවැම්බර් 15. ඉතින් ඒකට මට ගිෆ්ට් එකක් අරන් දෙන්න කියලා ඔන්න මේ ඩග්ලස් එකට ආවා. පර්ෆියුම් එකක් නැති නිසා මං හිතුවා පර්ෆියුම් එකක් බලන්න. මේ වගේ සුවඳ බලලම මගේ නහය පොට ගිහිල්ලා තිබ්බේ. හැබැයි අන්තිමට මාරම සුවඳ එකක් හම්බුණා. ඔන්න ඒකත් එක්ක කලෝන්ස් වගේක සෑම්පල්ස් වගේකුත් නිකන් හම්බුණා. දවස හොඳ නෑ කිව්වට පොඩි වාසියකුත් වුණා. පාසිං වලට ආවොත් ඉතින් ටුකානෝ එකෙන් මං ආසම කොෆි එක බීලා තමයි යන්නේ. මේ සෝල්ටි කැරමල් කොෆි එක නම් ඉතින් පර්ෆෙක්ට්. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. ආයෙ මේ වගේ මෝඩ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට විකාශය නිමාව.